ආයුබෝවන් ඔයාලට යස් මයි පුත් channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ ලොකු පොඩි හැමෝම කන්න ආස කරන සෑන්ඩ්විච් රෙසිපි එකක්. විනාඩි 2-3ක් වගේ පොඩි කාලයක් තුල අපිට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ සෑන්ඩ්විච් එක හදාගන්නේ කොහොමද කියලා. මේ සෑන්ඩ්විච් එක හදාගන්න ඕන කරන්නේ බිත්තර 2ක්, හීනියට කපාගත්ත බීලුණු ගෙඩියක් සහ හීනියට කපාගත්ත අමරිස් කඩල් 2ක්. ඊට අමතරව ඕන කරනවා මයොනීස් සෝස් ටිකක් සහ රසායන ලුණු ගම්මිරිස් ටිකක්. මුලින්ම මම බිත්තර 2 හොඳින් පොඩි කරගන්නවා. දැන් මම එකතු කරගන්නේ මයොනීස් සෝස් ටිකක්. නැවතත් මම මේක හොඳින් කලවම් කරගන්නවා. ඔන්න ඉතින් දැන් මම එකතු කරගන්නේ කපාගත්ත බීලුණු ගෙඩියත් අහුමිරිසු. නැවතත් මම මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් මගේ මිශ්‍රණය හදලා ඉවරයි. මෙතනදි කියන්න ඕන ගම්මිරිස් එකතු කරගන්න මට පොඩි අතපසුවීමක් වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ගම්මිරිස් එකතු කරගන්න. දැන් මගේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් ඉතින් අපි පාන් වල තවරගමු. මේ සෑන්ඩ්විච් එක පොඩි බබාට ඉස්කෝලේ අරන් යන්න ට්‍රිප් එකක් යද්දී වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.